Hi guys, welcome back. සසි I think ඔන්න සසි අදත් තව අලුත් වීඩියෝ සෙට් එකක් අරගෙන ඉතින් කලින් වීඩියෝ බලපු නැති අයට බලන්න ඒවට දාලා link මම description එකේ දාලා තියෙනවා. ඉතින් ඒවත් බලලා enjoy කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද අපේ වීඩියෝ එකේ මොකද වෙන්නේ බලන්න. අපි යන වීඩියෝ එකට. ඔන්න අපේ පළවෙනි වීඩියෝ එක. මේක මේ කොරෝනා කාලේ වෙච්ච සිද්ධියක් ඔයාලා බලලත් ඇති ඈ. බොරු කරන්න එපා අංකල් බොරු කරන්න එපා. මොකද වෙලේ හිටු ලොක්ක VCR කරයි කියලා වයිද කොයිද මේ මාස් අපේ කොලාට නිදාසේ බීඩියක්වත් බොන්න තිබ්බේ නෑ ඒ කාලේ. කොරෝනා කාලේ නම් ඕන්නේ නෑ නේද? ඕ අපිටත් එපා වුණා. අපිට නම් හැබැයි ඔක හැදුන්නේ නැහැ එකපාරක්. මේ පැත්තේ මිනිස්සුන්ට නම් හැදුනා. ඔයියෝ උන්ට වැඩිය මචං දුක් විඳේ අපි. අපි තමා නිරෝධායනි කියලා ගෙවල් ඇස්සේ තියේ. උනායි. හැබැයි ඉතින් ඒකේ මගේ යාළුවන්ට නම් හොඳ වැඩ දෙක තුනක් වුණා. ඉතින් ඔය YouTube එකෙන් පටන් අරන් ඒ කාලේ සෑහෙන අතල්ලෙක්කුත් තිබ්බා. ඉතින් බිත්තරේම සෑහෙන අඩුවට දුන්නානේ. බිත්තර මං හිතන්නේ රුපියල් 8ටද 10ටද කොහෙද තිබ්බනේ. මං කරන්නේ මේ බිත්තර ගේනවා එන්න මේව එකක් ගේනවා. මං ඉතින් දෙක තුන වැදගෙන කනවා. ඒතරත් දෙකක් විතර කනවා. ඒක වෙන කතාවක්. ඒ කාලේ දෙකක් තුනක් කියන්නේ ඉතින් මේ ලොකු බිත්තරත් නෙවා. හරි ආතල් ඒ කාලේ. කාලේ තියෙන ආතල්ම වංගුව අඩෝ පොඩි එකෙක් වදින ඇවිල්ලා ගේට්ටුවේ අදදී ඔලු දෙකද මන්ද හැප්පින්නේ අඩේ හලෝ ඔලු දෙක හැප්පෙන්නේ ඔලු දෙක එකේ කල්ල ගන්නවා අර අඩෝ ගාල්ලේ බොයිස් බලනවද කියන්නේ ලොකේෂන් එක කොයි තියෙන්නේ කියලා. ඕකේ ආයේ CCTV එකට මල් තියන්න වටිනා මේ වගේ වංගු වල නම් ඈ ඔලුව කැක්කෝල කැරකිල්ල වගේ. ගෑනිමිනි අයෝ පව්වෝ හිනාන්නවා නැති බැරිකමට ඒ වුණාම හරිද උඹලම අර බල්ලෝ වගේ හැදිරෙන්න එපා. අය බලු ඒ අර බල්ලත් ඉන්නවා එතන අයිකන. ඒ බල්ලා පැනලාද මන්ද වංගුවයි බල්ලයි දෙන්නාමනේ මේ ඉන මිනිස්සුන්ට. ඒකයි මේ ආතල් එක සෙට් වෙන්නේ. අඩෝ අපිත් ලේසි පාසු මිනිස්සු නෙමෙයි හරිද? ඔයාට එකපාරක් මතකෙදිනේ අයියලා ඔයාට ගහන්න නැතුවා. මලම කරදරයක් අපමණ මං යන්නම්. එනකොට කොත්තුවක් කෑවහලු හකත් බරයි. පව් ඒ ආරගම තමයි පළවෙනි එක. මේ බල්ලෝ පන්නනවා බම්මුන්ගේ වංගුවත් එක්ක. මේ ගෙරි බල්ලෝ හැම වීඩියෝ එකම ඉන්නවා. ඕන ඔක තමයි ප්‍රශ්නේ. අර උනම් මේ අර ඩකාරේ ඉතින් බැදෝ රද්ද කොයිද අර මට තිරේ ඩකාරේ ඉන්නේ අප්පා කෙරේ ඉන්නේ අමු පැදලා දෙන්නේ ඕක අර අම්මට සිරි ඒකා විසික් වෙලා යනවා බං පැත්තකට. අන්න මේ ඉන්න මෙන්න පොර ඉන්න බේ හුඩින් යනවා නිකන් පාවී යනවා මාකාසේ වගේ සීන් එකක් තියන්නේ. අර ඉතික් වෙනවා ගෙලියට
කිටලත් අඩ මෙහෙම වංගු තියෙන අපේ පැත්තෙත් බං හරිද වැල්ලයි වංගුවයි කියන්නේ ඉතින් ඇඟ හිරි වැල්ල යනවා හැබැයි මෙච්චර හතල් එකක් සෙට් වෙලා නැහැ මේ ගෙදර ගාලා තියෙන්නේ 360 කැමරා තියෙන එකක්ද කොහෙද නැත්නම් මෙච්චර මේ වටේ මේවා පේන්න හැබැයි ගාලා තියෙන එකට සෑහෙන වටිනවා බං නැත්නම් මේවා මේ නඩුනේ මේක හොඳට අහලා මිව්ව අපි කතා කරන්න නැතුව සුපිරි මේක මචං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේක ඉවර නෑ අපි බලමු අන්තිම වෙනකන් මේ සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි දෙගොල්ලම ඉන්නවා වගේ ඕකේ ඇත්තටම මේ සිරාවට මේකේ මා රාතල්ලයක් තියෙනවා මම ඒ විස්තර ටික කියන්න ඉස්සරහ අඩෝ කොහමද ඒක සුපිරි ඒ මොහිදින් බෙක් මහත්තයා කියන සින්දු අපි කිව්වට අර අපිට ඒ උච්චාරණය එන්නේ නැහනේ. ඒක කියන්න ඕනේ මුස්ලිම් මිනිස්සෙම්ම තමයි අර ඒක ගාලා කියන ඒක හරිද අපිට ඒක කියන්නේ උන්ට ඒක කියලානේ කියන්නේ. එහෙම කියද්දි තමයි මේ ක්වොලිටි එක දෙන්නේ සුපිරි ඇත්තටම. කඩනවා කැඩිල්ලක් මියුසික් එක ආයිතින් මුස්ලිම් වලින් කියන්නේ කොහොමද දන්නේ මම එක සුපිරියටම සුපිරිය ඇත්තටම කියන්න මචං මේක නම් සුපිරිය. අපි මුස්ලිම් අපි සිංහල අපි දෙමළ ඒව මොකුත් නෑ බං මේක තමයි මනුස්සකම කියන්නේ. මට නම් මම සිංහල මිනිස්සුත් ආශ්‍රය කරනවා මුස්ලිම් මිනිස්සුත් ආශ්‍රය කරනවා දෙමළ මිනිස්සුත් ආශ්‍රය කරනවා ආශ්‍රය කරන මිනිස්සුත් දන්නවා අපිට නම් මට නම් අපේ යාළුවන්ට නම් කාටවත් එහෙම මූ මුස්ලිම් මූ දෙමළ එහෙම කියලා ගන්න නෑ අපිට ඔක්කොම එකයි. අපිට ඕනේ මනුස්සකම විතරයි මේ ජාතිය ගම් කුල මල ඒ සීන් එකක් මොකුත් කියනවා නෙමෙයි ඇත්තට මේ මියුසික් එකෙන් මං කියන්නේ මෙතන ඉන්නේ මුස්ලිම් සෙට් එකක් හරිද කියන්නේ බුද්ධ ආගමේ සින්දුවක් මේක ඇත්තටම හදලා තියෙන්නේ මොහිදින් බේක් මහත්තයා ඉතින් මුස්ලිම් ජාතිය කෙනෙක් ඒ ඇත්තට මොයේ සින්දුව මුන් ගහනවා ගහිලා දැහුවානේ ඒක සුපිරිය ඇත්තටම සුපිරි ඒක නියමයි කියන්න තියෙන්නේ අනික් කට්ටියටත් ඔහොම නිකන් ಜಾති ભેද ආගම් ભેද කුල මල ભેද එහෙම හදාගෙන ඉන්න එපාවා අපි ඔක්කොම මිනිස්සු අපි අද ඉන්නවා හෙට මැරෙන්න පුළුවන් හෙට ඉන්නවා අනිද්දා මැරෙන්න පුළුවන් ඒ හින්දා ඉන්න කාලෙ ඉතින් ඔක්කොමත් එක්ක හොඳින් ඉන්න ඕනේ හරිද ඌ මට මෙහෙම කිව්වා තරහක් තියාගෙන පලි ගන්න ඒව මොකුත් කරන්න යන්න එපාවා මං නම් කියන්නේ අපි යනවා ඊළඟ වීඩියෝ එකට ඕන් ඉවරයි වීඩියෝ එක මගේ ලංකාවේ කෑල්ල මට තේ දෙන විදිය මේ මුගේ ලංකාවේ කෑල්ල මුට තේ දෙන විදිය හරි දැන් මූට කෑලි දෙකක් ඉන්නවත් කියමුකෝ දැන් ඊළඟට කියන්නේ වෙන කෑල්ලක් වෙන්නද ඒක නෙමෙයි මට පරන්නේ තියන්නේ මේ ඩයලොග් කියන මේ ඩයලොග් කෑල්ල දින ඩයලොග් කියලා ටී-ෂර්ට් එක යන් ඒක කොහොමද ඔච්චර ඉස්සරහට ගත්තේ කියලා කොල්ලෙක් කියලා ඕවා කියලා දීපන් මේ ඉන්න කෙල්ලොන්ට උන්ටත් ඇදගත්තේ
ඒක නෙමේ ඔච්චර ළඟටවත් වෙනේවත් දෙනවා වගේ. ඒකයි මට කියන්න තියෙන්නේ. හරි හරි බලමු. මගේ රට ඉන්න කෑල්ල මට තේරෙනවා. මේ රටත් ඉන්නවා කෑල්ල. දැන් මුට ලංකාවේ කෑල්ලයි රටත් කෑල්ලක් ඉන්නවා. මුන් දෙන්නව දැක්කම මුඹට මෙරටත් නැහැ එරටත් නැහැ අන්තිමට. හරි. Seriously, what the fuck are you doing? අවුලක් නැහැ මචං. උඹේ කැමැත්තනේ. මුගේ රටේ කෑල්ල පෙන්නවා. කෑල්ලම තමා බලපංකෝ ඉතින්. කෑල්ලයිම තම මොනවද මම මේ ඇඳන් ඉන්නේ වෙන අඳින්න එකක් තිබ්බේ නැද්ද දෙයියනේ. මේ පොඩි උන් දැක්කොත් එහෙම ඉවරනේ. ඒක දාලා දෙන මියුසික් එක බලහන්කෝ. අයියෝ හැම තැනම. ඒක දෙනා නෙමෙයි ඒක නටනවා තේ කරගෙන අනේ අම්මේ ඉතින් මේ උංගගේ උන්ට බලපංකෝ ඉන්න කැත බං අඩෝ අයි බං උඹේ රට කැල්ල මේවද බං තේක බීලා ඒකිත් බීලා තමයි මුට දෙන්නේ මේ දේශ කුමටද නේද බං මේවා බලන්නද අපි ඉපදුනේ කියලාත් හිතනවා ඉතින් අනේ වන්දා ඉතින් දෙයියනේ කාට කියන්නද කොහොම කියන්නද නැත මට වැටහෙන්නේ මචං මේකේ තියෙන මේ මහා සෝන ඇත්තටම දැක්ක කතාවක් ඉතින් මන් නම් ඇත්ත නැත්ත බොරුව දන්නේ නැහැ මම විශ්වාස කරන්නේ නැහැ අපි බලමුකෝ වීඩියෝ එක පින්කඳ බබලන රන් රැස් ජහරේ දංකඳ අඩෝවා ඔහිද බම් මෙතන මේ මහා සෝනෙක් ඉන්නේ බං මොකද්ද මේ උඩු යනක් බැඳලා තියෙන්නේ මෙතන මේ මොකෙක් කරේ ඉන්න නිට්ට ඇද්ද මන්දා අනද ඒ මූණන්නම් ඉතින් මට එච්චර නෝට් නෑ එක පැත්තක් නිකන් යකෙක් වගේ තියෙනවා අනිත් පැත්ත නම් මේ hina වෙලා වගේද මන්දා ඉන්නේ අය ඉස් කියලා වලි ලල් එකක් දෙන්න උඹලා තේරුම් ගන්න මන් දන්නේ නැහැ මචං මේ යක්කුන්ගේ සීන් දන්නේ නැහැ ඉතින් guys ඔන්න ඔය විදිහට අද වීඩියෝ එක ඉවර වෙනවා ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාලට බර්ත්ඩේ ෂූට් එතකොට ෆ්‍රී ෂූට් ඒ වගේ ඕන දෙයක් මගෙන් කරගන්න පුළුවන් මම පොඩියට චූටියට ස්ටුඩියෝ එකක් කරනවා ඉතින් ඒකේ එන්ලාර්ජ්මන්ට් ඒ වගේ print කරන්න ෆොටෝ ෆ්‍රේම් කරන්න ඕන දෙයක් කරනවා ගොඩක් අඩු මුදලකට තමයි අපි මේ දේ කරන්නේ එහෙනම් ඉතින් ඒ දේ මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම් ජය වේවා බුදු සරණයි